හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් ගොඩාක් කට්ටිය මට කියලා තිබුණා මගේ ෂෝට් වීඩියෝ බලලා මට ස්ටඩි ව්ලොග් එකක් අරගෙන එන්න කියලා. ඉතින් ඔන්න මේ තමයි මගේ පළවෙනි ස්ටඩි ව්ලොග් එක. මගේ විෂන් බෝඩ් එක හදන වීඩියෝ එක බලපු කවුරු හරි ඉන්නවා නම් මතක ඇති. මෙතන තමයි මම මේක හෑන්ග් කරලා තිබුණේ. ඉතින් ඒක ගලවගෙන වැටුණා. දැන් පොඩ්ඩක් එතන හිස් බවක් පේනවා. ඒ වුණාට කමක් නැහැ. දැනට පාඩම් කරන්න පුළුවන් විදිහට අපි එතන හදාගමු. ඉතින් අද මට ක්ලාස් එකේ ලෙක්චර්ස් වගේක් බලන්න තියෙනවා. ලෙක්චර්ස් කිව්වට ඇත්තටම රෙකෝඩින් වගේක් තමයි බලන්න තියෙන්නේ. උදේ වරුවෙනම් මට වැඩක් කරගන්න බැරි වුණා. ඒ වුණාට කමක් නැහැ. දැන් අපි අනිත් වැඩ ටික කරගමු. මම මගේ ක්ලාස් වැඩ ක්ලාස් තියෙන දවස් ඒ හැම එකක්ම වෙනම පොතක ලියාගෙන තමයි ඉන්නේ. ඉතින් එතකොට මට ලේසි මට මගැල්ල තියෙන පාඩම් ක්ලාස් දවස් ඒ හැම දෙයක්ම ඒකෙන් බලාගන්න. ඉතින් ගොඩාක් දෙනෙක් මගෙන් අහලා තිබුණා මගේ ෂෝට් වීඩියෝස් බලලා මම කරන ඩිග්‍රී එක මොකක්ද, ඒ වගේම මම ෆාමසි කෝස් එකක් කරනවාද ඒක ගැන විස්තර කියන්න කියලා. ඉතින් මම ඒක වෙනම වීඩියෝ එකකින් ඒ සම්බන්ධ විස්තර ටික ඔක්කොම අරගෙන එන්නම්. එහෙනම් අපි දැන් අපේ වැඩ ටික පටන් ගමු. මම පාඩම් කරන වෙලාවට අනිවාර්යෙන්ම විනාඩි 30කට වතාවක් එහෙම නැත්නම් විනාඩි 45කට වතාවක් අනිවාර්යෙන්ම බ්‍රේක් එකක් අරගන්නවා. ඒ අතරෙත් මම පුළුවන් නම් පාඩම් කරපු දේවල් ආපහු මතක් කරගන්නවා. ඔන්න ඉතින් හරියටම 5 වෙද්දී මගේ ඔරලෝසුවේ වෙලාවත් නැවතිලා. ඉතින් පැයක් වගේ පාඩම් කරපු හින්දා මට චුට්ටක් බඩගින්න ආවා. ඉතින් මම හිතුවා මොනවා හරි පොඩි දෙයක් හදාගන්න. ඇත්තටම මේවා නම් අපිට එච්චර හොඳ කෑම ජාති නෙවෙයි. ඒ වුණාට කමක් නැහැ. ඉතින් අපි හැමදාම කන්නේ නැහැනේ. ඉඳලා හිටලා එකක් දෙකක් කෑවට කමක් නැහැ. ඒකත් කාලා මම චුට්ටක් එළිය පැත්තට ආවා. එනකොට අම්මා වෙසක් කූඩු අලවනවා. ඉතින් මට හිතුණා යා ඒවා තනියම අලවන හින්දා එයාටත් පොඩ්ඩක් උදව්වක් දුන්නා නම් හොඳයි කියලා. ඉතින් එයයි මායි පොඩි කතාවකුත් දාගෙන අපේ වෙසක් කූඩු ටික හැදුවා. ඉතින් මේ වගේ වැඩවලට නම් මම චූටි කාලේ ඉඳන්ම ගොඩක් කැමතියි. ඉතින් හැම පාරම වගේ අනිවාර්යයෙන්ම මමත් වෙසක් කූඩු අලවනවා.
පොඩි උදව්වක් දීලා මම මගේ ඉතුරු ස්ටඩී වැඩ ටික කරන්න ආවා. මේ බලන්න මෙයා මගේ විෂන් බෝඩ් එක උඩ හොඳට කකුල් දෙකක් තියාගෙන නිදි. ඉතින් අයින් වෙන්න කිව්වට අයින් වෙන්නෙත් නෑ. ඒක එයාගේ වගේ තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ දවස ගත වුණේ. ඉතින් රෑවෙද්දින් අපි වෙසක් කොළු ටිකත් එල්ලලා ඒ වගේ ලස්සනත් බලලා දවස ඉවර කරා. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.